දැන් කතාවේ විදියට නුරාන් රට පැනලා ඉන්නේ. නුරාන් හදන්නේ ටික කාලෙකට හැංගිලා ඉඳලා මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න. ෆොටෝ ටික එළියට ආපු එක ගැන ගානක් නැතුව වගේ නුරාන් හිටියත් ඒ ගැන හුඟක් තරහින් තමයි නුරාන් ඉන්නේ. කෙවින්ගේ ෆොටෝ ටිකකුත් ඒ වගේම එළියට දාලා ලැජ්ජ කරන්න තමයි නුරාන්ටත් ඕනේ. ඒ නිසා කෙල්සිට ෆොටෝ ටික යවලා කෙවින්ව බය කරගන්න තමයි නුරාන් දැන් හදන්නේ. රටින් පැන්නම හැමදේම හරියයි කියලා හිතුවත් නුරාන්ට හැමදාම හැංගිලා ඉන්න ලැබෙන්නේ නැහැ. නුරාන් කියන්නේ ගොඩක් දරුණු අපරාධකාරයෙක් නිසා පොලිසියෙන් නුරාන්ව අල්ලගන්න ලොකු මිෂන් එකක් කරනවා. ලැබුණු ඔත්තුවකට අනුව ජාත්‍යන්තර සහයෝගය අරන් නුරාන්ව අත්අඩංගුවට ගන්න ප්‍රසාද් ඇතුළු පොලිස් කණ්ඩායමට පුළුවන් වෙනවා. කෙවින් කොච්චර හිතුවත් ඇත්ත කියන්න ඕනි කියලා නිම්නාවිව නැති වෙයි කියලා බයට කෙවින් දිගින් දිගටම මංජිත වගේ රඟපානවා. කොහොම වුණත් ටිකින් ටික කෙවින්ගේ වැඩ ගැන ජයනාත්ට සැක හිතනවා. ඒත් කෙවින් හැම වෙලේම මොකක් හරි බොරුවක් කරලා ඒ වෙලාවට ෂේප් වෙනවා. ඒත් අන්තිමට කෙවින් ඇත්ත කියන්න තීරණය කළත් කෙවින් කියන්න කලින්ම ජයනාත්ගේ අතටම හැමදේම අහුවෙනවා. ජයනාත් හැමදේම නිම්නාවිට කියනවා. කෙවින් කොච්චර උත්සාහ කළත් නිම්නාවිවත් නිම්නාවිගේ අම්මයි තාත්තයිවත් කෙවින් කියන දේ අහන්නවත් ඉඩ නොදී මග අරිනවා. නිම්නාවි කෙවින් ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නිම්නාවි ගොඩක් මානසිකව වැටෙනවා. මේ නිසා ජොබ් එකට යන එක නිම්නාවි නතර කරනවා. මෙතනදී මිස්ටර් ෆොන්සේකා ජයනාත් එක්ක මේ ගැන කතා කරනවා. මේ ජොබ් එක දෙන්න හේතුව කෙවින් නෙමෙයි කියලත් ෆොන්සේක ජයනාත්ට කියලවා. කෙවින් මේ හැමදේම කළේ නිම්නාවිට තියෙන අවංක ආදරය නිසා බවත් කෙවින්ට මේ වැරද්ද නිවැරදි කරගන්න උදව් කරන්න කියලත් කියනවා. කෙවින්ගේ ප්‍රශ්න නිසා ඔෆිස් එක දිගටම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මේ නිසා කෙවින්ගේ අම්මයි කෙල්සිත් නිම්නාවිගේ ගෙදර ගිහින් නිම්නාවිගේ අම්මයි තාත්තයි එක්ක මේ ගැන කතා කරනවා. ඒ වෙලාවේ නිම්නාවිගේ අම්මයි තාත්තයි ගොඩක් කලකිරීමෙන් කතා කළත් නිම්නාවි දැන් ඉන්න මානසික තත්වෙත් නිසා මේ ගැන නිම්නාවිත් එක්ක කතා කරන්න පොරොන්දු වෙනවා. අන්තිමට නිම්නාවි හැමදේම තේරුම් ගන්නවා. කෙවින්ට නිම්නාවි සමාව දෙනවා. නිම්නාවි කෙවින්ගේ බිස්නස් එකට උදව් වෙනව වගේම ඔෆිස් එක වැඩ ගොඩක් උනන්දුවෙන් කරගෙන යනවා. මෙච්චර කාලයක් කෙවින් ඔෆිස් එක වැඩවලට සම්බන්ධ වුණේ නැති වුණත් මේ සිදුවීමෙන් පස්සේ ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න කෙවින්ට නිම්නාවිට උදව් කරනවා. මේ නිසා වැටිලා තිබුණ බිස්නස් එක ආයෙත් උඩට ගන්න පුළුවන් වෙනවා. කෙවින් මංජිතව අලුත් බිස්නස් එකේ ප්‍රධාන කොටස්කරුවෙක් කරගන්නවා. මංජිත ගගුලිව කසාද බදිනව වගේම ඒ දෙන්න තමන්ටම කියලා අලුත් ගෙයක් හදලා පදිංචියට යනවා. හැමෝම බලන් ඉන්න විදියටම නිම්නාවිගේ කෙවින්ගේ විවාහය දෙපැත්තෙම ආශිර්වාදයේ මැද හරිම ලස්සනට සිද්ධ වෙනවා. මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.